ඔයාගේ ෆෝන් එකේ ඉක්මනටම බැටරි බහිනවද? මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ වීඩියෝ එකේ කියලා දෙන settings ටික මේ විදිහටම හදාගෙන ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින එක නවත්ත ගමු. ඉතින් guys welcome back to my channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා හැමදෙනාම අදත් මගේ YouTube channel එකට සුබ දවසක් ඔයාලා හැමෝටම. අද guys කියලා දෙන්නේ ඔයාලගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහිනවා නම් ඒ වගේම ෆෝන් එක රත් වෙනවා නම් ඒකට හේතු වෙන settings කීපයක් අපි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් guys ගොඩාක්ම දුරට මේකට හේතු වෙන්නේ ඔයාලගේ location access එක. ඉතින් location access එක ගොඩාක්ම මේ phone company වලින් ඔයාලට දීලා තියෙන option එකක්. ඉතින් එයාලා හොර රහස්‍ය ඔයාලගේ phone එකේ data ගන්න තමයි මේ විදිහට මේ location access එක හරහා ඔයාලගේ phone එක scan කරන්නේ. ඉතින් guys මෙන්න මේ settings මේ විදිහට හදාගන්න ඔයාලගේ phone එකේ data ටික ආරක්ෂා කරගන්න වගේම ඔයාලගේ phone එක රත් වෙන එක නවත්ත ගන්නත් ඔයාලගේ ෆෝන් එකේ බැටරි ඉක්මනට බහින එක නවත්ත ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් guys වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාගේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා settings වල search bar එකේ type කරන්න scanning කියලා. scanning කියලා type කරලා search කරාට පස්සේ ඔයාලට නම් මෙන්න මෙහෙම wifi scan කියලා location icon එක තියෙන මේකක්. ඉතින් ඒ ඔප්ෂන් එකේදී මෙන්න මේ wifi scanning කියන එක on කරලා තියෙනවා නම් ඒක off කරගන්න. ඉතින් guys ඊට පස්සේ back වෙලා මෙන්න මේ bluetooth scanning කියලා තියෙනවා ඒකත් off කරගන්න. ඉතින් guys ඔය settings දෙක හදාගත්තට පස්සේ ඔයාලගේ data ගොඩාක් දුරට ආරක්ෂා කරගන්නත් ඔයාලගේ phone එක රත් වෙන එක වළක්ව ගන්නත් ඔයාලගේ phone එකේ battery ඉක්මනට බහින එක හදා ගන්නත් පුළුවන්. ඊළඟට guys ඔයාලගේ මෙන්න මේ settings වල about phone කියන එකට යන්න. about phone කියන එකට ගිහිල්ලා මගේ නම් තියෙන්නේ මෙන්න මේ MIUI version කියලා එකක්. ඔයාලගේ ඇත්තේ build number කියලා phone එකෙන් phone එකට ඒක වෙනස් වෙනවා. ඔයාලගේ build number කියලා එකක් ඇති. අන්න ඒක හොයාගෙන ඒක උඩ 7 පාරක් touch කරන්න. ඉතින් guys ඔයාලගේ 7 පාරක් touch කරාට පස්සේ ඔයාලගේ developer option කියන option එක activate වෙනවා. ඉතින් මෙතනින් අපි search bar එකේ නැවතත් settings වලට back වෙලා search bar එකේ developer option කියලා developer කියලා search කරාට පස්සේ ඔයාලට developer option කියලා එකක් ඒක උඩ touch කරගන්න. ඒ touch කරගෙන මේක පල්ලෙහාටම ඔයාලා එන්න. පල්ලෙහාටම ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා background process limit කියලා එකක්. ඉතින් guys මෙන්න මේ background process limit එක ඔයාලට දාගන්න පුළුවන් no background process limit කියලා හෝ at most one process කියලා. ඉතින් බොහෝ දුරට at most one process කියලා තියාගන්න. එතකොට ඔයාලගේ app එකක් open කරාට පස්සේ ඔයාලගේ අනිත් background එකේ process වෙන ඒවා නතර වෙනවා. ඉතින් මෙන්න මෙතනින් මෙන්න මේ at most one process කියන එක දාලා back කරගන්න. ඉතින් guys ඔයාලට මේ settings එක මේ විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට guys ඔයාලා ආයෙත් settings වලට back වෙලා ඇවිල්ලා settings වල පල්ලෙහාට මෙනකොට ඔයාලට මෙන්න මේ Google කියන එක තියෙනවා ඒක උඩ touch කරගන්න. ඉතින් guys Google උඩ touch කරගෙන මෙන්න මෙතන මේ all service කියන එක දෙන්න. all service දීලා ඒකේ පල්ලෙහාට එනකොට ඔයාලට තියෙනවා මෙන්න මෙතන usage and diagnostic කියලා. ඉතින් මෙන්න මේ usage and diagnostic කියන එකත් ඔයාලා off කරගන්න. ඉතින් guys එතකොට ඔයාලගේ personal data Google එකට release වෙන එක නවතිනවා. ඊට පස්සේ guys ඊළඟට ඔයාලා මෙන්න මෙතන nearby connection කියලා තියෙනවා. ඉතින් nearby connection එක on වෙලා තියෙනවා නම් ඒකත් off කරගන්න. ඊළඟට guys ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන device කියලා තියෙනවා. ඒ device කියන එකට touch කරලා මෙන්න මෙතන තියෙනවා scan for nearby device කියලා. ඉතින් ඒකත් off කරලා තියාගන්න. ඔන්න ඔය settings ටික හදාගත්තට පස්සේ guys ඔයාලගේ phone එක රත් වෙන එක ඒ වගේම බැටරි ඉක්මනට බහින එක සහ ඔයාලගේ data පිටත කට්ටියට ගන්න පුළුවන් හැකියාව නවත්ත ගන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් උදාස් සියලුම දේවල් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් guys ඔයාලට ඒවත් බලලා ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට හරි තව කෙනෙක්ට බලන්න share කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් guys මේ වගේ වීඩියෝ එකක් අපි දාපු ගමන් ඔයාලට බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා
ඕල් දාලා තියාගන්න නොටිෆිකේෂන් එකක් විදිහට ඔයාලට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම guys මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමුවෙමු. සියලු දෙනාටම සුබ දවසක්.